බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනක අලුයම් කාලයෙහි මහා කරුණා සමවතට 12 කෝටි ලක්ෂ වාරයක් සමවැදී බුදු ඇස විහිදුවනවා දසදහසක් කළ කෙළවර ඉඳලා ගන්ධ කුටිය දක්වා. ඒ දවසේදී මඟඵල නිවන් ලබන්න ඉන්න ධර්ම ශ්‍රවණය කරන්න සුදුසු අය ඒ බුදු ඇසට මැවි පෙනෙනවා. මේ බුදු ඇස කියන්නේ එසේ මෙසේ එකක් නෙමේ පුදුම ප්‍රඥා සම්පත් දෙකක්. ඒ කියන්නේ රහතන් වහන්සේට නොලැබෙන, පසේ බුදුවරයන් වහන්සේටවත් ලැබෙන්නේ නැති සරුවක්ඥන් වහන්සේට පමණක් ලැබෙන විශේෂ ප්‍රඥා සයක් ඥාන සයක් තියෙනවා. ඒ හයට කියනවා අසාධාරණ ඥාන කියලා. ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආස්‍යානුසේ ඥාන, යමක මහා ප්‍රාතිහාර්ය ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සරුවක්ඥතා ඥාන සහ අනාවරණ ඥාන. මේ තමයි බුදුවරයන් වහන්සේලාට පමණක් ලැබෙන, වෙන කාටවත් සාධාරණ නොවන ෂට් අසාධාරණ ඥාන. මේ මුලතම තියෙනවානේ දෙකක්. ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආස්‍යානුසේ ඥාන. මෙන්න මේ දෙක තමයි බුදු ඇස කියලා හඳුන්වන්නේ. මේ බුදු ඇස ඉන්ද්‍රිය පරෝපරිය ඥාන කියන්නේ යම් කිසි කෙනෙක් මාර්ගඵල නිවන් ලබන්න ඉන්නවා නම් ඒ අයගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කොපමණ වැඩිලා තියෙනවද? එතනත්තා සෝවාන් වෙන්න ඉන්ද්‍රියන් මොහ කරුවා තියෙනවද? සකදාගාම වීමට තරම් මොහ කරුවා තියෙනවද? අනාගාමී වීමට තරම් මොහ කරුවා තියෙනවද? රහත් වීමට තරම් මොහ කරුවා තියෙනවද? මාර්ගඵල ලැබෙන්න ආසන්න තත්ත්වයට මොහ කරුවා තියෙනවද? මේම ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ උස්පහත්කම් මනවින් ආબોධ කරගන්නා ඥානයට කියනවා ඉන්ද්‍රිය පරෝපරිය ඥානය කියලා. එතන කොටස් කීපයකට සත්‍යයෙන් බෙදා බලනවා. අප්පරාජක්කේ, මහාරාජක්කේ, චික්ඛින්ද්‍රියේ, මුදින්ද්‍රියේ, ස්වාකාරේ, ද්වාකාරේ, සුවිඤ්ඤාපයේ, ද්විඤ්ඤාපයේ, භබ්බා භබ්බේ සත්‍යේ පජානාති. මෙන්න මේ විදිහේ සත්‍යයන් කොටස් වශයෙන් මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥානයට පෙනී යනවා. අප්පරාජක්කේ, මහාරාජක්කේ කියන්නේ අක්ඛේ අක්ඛේ කියලා මෙතන කියන්නේ ප්‍රඥා ඇස. ප්‍රඥා නැමැති ඇසෙහි කෙලෙස් පටලවල් බොහෝම අඩුයි. දන් දීලා, සීල කළා, භාවනා කළා, ධ්‍යාන වඩලා, විපස්සනා වඩලා සසරදී ප්‍රඥා නැමැති ඇසෙහි කෙලෙස් පටල බොහෝම තුනී කරගෙන ඉන්නවා. අන්නේ ඇත්තන් කියනවා අල්ප රජස්ක. ඒ කියන්නේ කෙලෙස් රජස් අල්ප වශයෙන් ඇති පුජ්‍යලියෝ. ඒ ඇත්තන් අධිගම ලබනවා. මහා රජක්ක කියන්නේ ප්‍රඥා ඇසෙහි බොහෝ කෙලෙස් පටල තියෙනවා. ඒ ඇත්තන් අධිගම ලැබෙන්නේ නැහැ. අප්පරාජක්කේ, මහා රාජක්කේ, තික්ඛින්ද්‍රිය, මුදින්ද්‍රිය. ඒ වගේම යම් කිසි අයගේ සංතාන තුල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය පහ බොහෝම දියුණුයි. බොහෝම තීක්ෂණයි. ඒ වගේම බොහොම ප්‍රබලයි. අන්‍යයන්ට කියන තික්ඛින්ද්‍රිය පුජ්‍යලයේගොඩ අධිගම ලබනවා. මුදින්ද්‍රිය කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඒත් අධිගම ලබන්නේ නැති අය. ස්වාකාරේ, ද්වාකාරේ. ස්වාකාරේ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බොහෝම හොඳට ප්‍රසන්නව තියෙනවා. ඒ අතු අධිගම ලබන්නෝ. ද්වාකාරී කියන්නේ ඒවා අඩුපාඩු අය. ඒගොල්ලෝ අධිගම ලබන අය නෙමෙයි. සුවිඤ්ඤාපේ, දුවිඤ්ඤාපේ. සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න පුළුවන් තරමට ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු වෙලා තියෙනවා. ඒ තමයි ස්වාකාර. සෝබන ගමන් නැත්තම් සෝබන පැවතුම් ඇති අය. ඒත් අධිගම ලබනවා. ද්වාකාරී කියන්නේ ඒ ගුණ ධර්මයන්ගෙන් අසම්පූර්ණයි, ඒවා වැඩිලා නැහැ. බබ්බා භබ්බේ. භව්‍ය කියන්නේ කර්මාවරණ, කිලේශාවරණ, විපාකාවරණ, උපවාදාවරණ, ආනාවීති කර්මනාවරණ කියන මේවායින් තොරයි. කර්මාවරණ කියන්නේ පංචානාරි කර්ම කරගෙන නැහැ. කෙලේශාවරණ කියන්නේ මිසිදුතු අරගෙන නැහැ. විපාකාවරණ කියන්නේ අහේතුක දුහේතුක නෙමෙයි.
ත්‍රි හේතුක උත්පත්තිය ලබා තියෙනවා. උපවාදාවරණ කියන්නේ ආර්යයන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරලා නැහැ. ආනා වේතික්කමනාන්තර කියන්නේ ශික්ෂාපද කඩාගෙන නැහැ. මේ නිසා ඒ ඇත්තෝ භව්‍යයි අධිගම ලබන්න සුදුසු. අභව්‍ය කියන්නේ ඒ වයින් යම් කිසි දෙයකින් ආවරණයක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පුද්ගලයන් ආબોධ කර ගන්නා වූ ප්‍රඥාවට කියනවා ඉන්ද්‍රිය පරෝපරිය ඥානය. ඒ බුදු ඇසේ එක කොටසක්. අනිත් එක ආසයානුසේ ඥානය. සත්තානං ආසයං ඥානාති, අනුසයං ඥානාති, චරිතං ඥානාති, අදිමුත්තිං ඥානාති. එවාගෙම පරලෝක වජ්‍ය බය දස්සාවිනු, න පරලෝක වජ්‍ය බය දස්සාවිනු. ඔය විදිහට සත්‍යයන් කොටස් වලට බෙදාගෙන අවබෝධ කරගන්න. ආසයං ඥානාති කියන්නේ මේ පුජ්‍යලයන්ගේ సంతාන තුල පිළිගැනීම් තියෙනවා. ඒවා තියෙනවා හතරක් ඔක්කොම. අකුසල පැත්තේ 2යි, කුසල පැත්තේ 2යි. අකුසල පැත්තේ 2 තමයි පුජ්‍යලයන්ගේ సంతාන තුල සදාකාලික ආත්මයක් පිළිගන්න දෘෂ්ටියක් තියෙනවා. ඒකට කියන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. අනික මරණින් මත්තේ ඉපදීමක් නැහැ. සමාත මේ ජීවිතෙන් මත්තේ ඉපදීමක් නැහැ. සමාත දිව්‍ය ලෝකයට ගිහිලා ඉන්පස්සේ ඉපදීමක් නැහැ. තිඤ්ඤාට බඹලෝට ගිහිලා ඉපදීමක් නැහැ. අරූප ලෝකයට ගිහිලා ඉපදීමක් නැහැ. කොහොම කොතනකදී හරි තමන්ගේ ස්කන්ධ පරම්පරාව අහෝසි වෙනවා කියලා පිළිගැනීමක් වෙන එකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. ඔන්න ඔය දෙක තමයි මේ පුරුජන පුජ්‍යලයන්ගේ සිට පිළිගැනීම පවතින්නේ. ඒ දෙකට ආසය කියලා කියන්නේ. කුසල පැත්තේ තියෙනවා යථාභූත ඥානය, එවාගෙම අනුලෝම ශාන්ති ඥානය කියලා. ඒ කියන්නේ අනුලෝම ශාන්තිය කියන්නේ විපස්සනා ඥාන. විපස්සනා ඥාන අනුලෝම ශාන්තිය කියන මට්ටමට දියුණු වුණා නම් ඒ ඇත්තෝ අර වාගේ හිත පිහිටන්නේ ඒ අවබෝධය අනුවයි. වෙන භවයක උපන්නත් ඒ අවබෝධය ඇති උපදිනවා. යථා භූත ඥාන කියන්නේ සෝවාන් ආදී සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ග ඥානලාභීන්ගේ උපචාර අවස්ථාව. ඒ ඇත්තන්ගේ සිත පවතින්නේ මාර්ගඵලාභීන්ගේ සිතක් හැටියටයි. ඔන්නේ කියන ආසය කියන මේ හතරක් තියෙනවා. එයින් කොයි එකද මේ ඇත්තගේ තියෙන ආසය කියලා තෝරගන්නවා. අනුශය කියලා අපේ සිතේ පහළවන නැත්නම් මුල් බැහැගෙන තියෙන කෙලෙස් හතක් තියෙනවා. කාම රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, භව රාගානුසය, අවිජ්ජානුසය කියලා. ඕවා ශනිකව හිතේ පහළ වෙන මතු වෙලා එන කෙලෙස් නිසා බලගත්ු කෙලෙස් නිසා අනුශය කියනවා. එතකොට යම් පුජ්‍යලෝකේ సంతාන කොච්චර දුරට මේ අනුශය තුනී වෙලා තියෙනවද කියලා බලා ගන්න. චරිත කියලා කියන්නේ පෙර ජාතවල මොන විදිහේ කුසල සත්කාල කුසල ක්‍රියාවන් හැසිරීලා තියෙනවද කියලා බලනවා. අදිමුත්‍ති කියන්නේ හිතේ ප්‍රාර්ථනා මොනවද කියලා බලනවා. ඒ වගේම පරලෝක වජ්‍ය බය දස්සා විනෝ ඇතම් කෙනෙක් පරලෝකයේ ගැනත් පාපයන් ගැනත් බොහොම බය දක්නා සුළු සිතින් වාසය කරනවා. සමහර කෙනෙක් එහෙම නැතුව ඉන්නවා. අන්නේ විදිහට පුජ්‍යලයන්ගේ సంతාන තුල ආසේ අනුසේ චරිතාදි මුක්ඛ ආදී නුවණින් තේරුම් ගන්නා ආબોධයට කියනවා ආසයානුසේ ඥාන. කොන්නේ දෙක තමයි බුදු ඇස කියලා කියන්නේ. ඒ වගේ බුදු ඇස් තියෙනවා ඔක්කොම පහක්. ඒවත් ඉතින් එකින්කට කියනවා නම් ගොඩක් වෙලා යයි. නමුත් බොහොම වැදගත් දේවල්. බුදුරජාණන් වහන්සේගේ මාංශ චක්ෂුව හැර ප්‍රඥා චක්ෂු පහක් තියෙනවා. මාංශ චක්ෂුවත් යොදුනක් මානේ ගස්ගල් පර්වත විනිවිද දකින්න තරම් තීක්ෂණ ප්‍රසන්න නේත්‍රයක්. උපමාවක් කියනවා තල කරත්තයක. තල කරත්තයක තලගොඩ මැද්දේ තේන තල ඇටයක් අරගෙන පෙන්නලා බුදුරජාණන් වහන්සේට ඕක තලගොඩ මැද්දේ දානවා. තල ඇට ගොඩ මැද්දේ දාලා කියනවා අර කලින් පෙන්නපු තල ඇටය අපට හොයලා දෙන්න කියලා. හරියටම හොයලා දෙන්න පුළුවන්. ඒ වගේ මේ බිත්ති පර්වත ගස්ගල් මේ ඔක්කොම විනිවිද ඒ භාගතුන් වහන්සේගේ මාස චක්ෂුවටත් පෙනෙනවා. යොදුනක් මානේ. යොදුනක් කියන හැතැම්ම 16ක් කියනවනේ. ඒ හැර ප්‍රඥා චක්ෂු ප්‍රඥා ඇස් තියෙන පහ. ඒ මොනවාද? දිබ්බ චක්කුව. ඒ වගේම ධම්ම චක්කුව. බුද්ධ චක්කුව. ඒ වගේම
සමන්ත චක්කෝ සහ ප්‍රඥා චක්සු කියලා. ඒකට ඥාන චක්සු කියලා කියනවා. එයින් දිබ්බ චක්කු කියන්නේ අභිඥා බලයක්. රූපාචර චතුර්ථ ධානයේ උපදවලා තේජෝ කසිනාලෝකයෙන්, ඕදාත කසිනාලෝකයෙන්, යාගේන ආලෝක කසිනාලෝකයෙන් ඕනම දෙයක් දක ගන්නා වූ ප්‍රඥාවක් උපදවන්න පුළුවන්. ඒකට දිබ්බ චක්කු කියනවා. අතීතයේ දින 7ක් අනාගතයේ දින 7ක් සහිත හිත ඇති හිත නැති ඕනම දෙයක් ඕනම දුර දෙයක් දකින්න ඒ දිබ්බ චක්කුවෙන් පුළුවන්. ඒක චතුර්ථ ධානය සම්ප්‍රයුක්ත රූපාවචර කුසල හිතක නැත්නම් ක්‍රියාසිතක පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ක්‍රියාසිතනේ පහළ වෙන්නේ. අනික ධම්මචක්කු. ධම්මචක්කු කියන්නේ සෝවාන් මාර්ගඥානයට, සතරදාගාමී මාර්ගඥානයට, අනාගාමී මාර්ගඥානයට කියන නමක්. ධම්මචක්කු. ආර්ය සත්‍ය දක්නා නිසා. ඊළඟට මේ බුද්ධ චක්කු. බුද්ධ චක්කු කියේ මෙන්න මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආසයානුසේ ඥාන දෙක. ඊළඟට සමන්ත චක්කු. සමන්ත චක්කු කියන්නේ සරුවක්ඥතා ඥානෙ. ඕනම දෙයක් ආවර්ජන කළ පමණින් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඕනම දෙයක් ශනිකව බලන්න පුළුවන්. නිතර පෙනිපෙනී ඉන්නව නෙමෙයි. ආවර්ජන කළ පමණින් දකිනවා. ඒකට කියන සමන්ත චක්කු. ඥාන චක්කු කියන්නේ ලෝක කාටවත් සමාන කරන්න බැරි ප්‍රඥා සම්භාරයට කියන ඥාන චක්කු කියලා. මෙන්න මේ දෙයට පංචවිද නේත්‍රයක් ප්‍රඥා නමින් හැඳින්වෙනවා.